ගුඩ් මෝනිින් හැමෝටම අදත් ඉන්නේ ලස්සන ප්ලේස් එක ගොඩත් දවසකින් ඉතින් ඇවිදින්න බැරි වුණා තිබ්බ ප්‍රශ්නත් එක්ක මෙහෙත් එෙන ගමන් පාර්ත ඇනිතෙන නාය ගිහිලා තිබ්බේ ඔකුළු දන්න ඇති මං කොයිද ඉන්න කියලා අද කබර කළ තමයි යන්නේ දැන් ඉන්න මෙතන ලස්සන විව් පොයින්ට් එක සිරිපාද පේන විව් පොයින්ට් එක ඉන්නේ හරිම ලස්සනයි ඉතින් අපි යමු මේ සීතලයි ගොඩක් අද ගොඩක් සීතලයි වටේ කඳු ටික ඔක්කොම මීදුවෙන් ඇහිලා තිනවා ගන්න පේනවා ඇති බලන්න සිරිපාදේ තියෙනවා පේන්න මේකත් හරිම ලස්සනයි ඉතින් පේනවද ආලට පේනවද අර කඳු ටික ඔක්කොම බලන්න තනිකර නිකන් ඒ පල්ලෙහා ඉතින් වතුර තියෙනවා වගේ කොහොමද ලස්සන කියලා මාරම ලස්සනක් තියෙනවා දැන් අපි ආවා පැලම්පිටියේ විව් පොයින්ට් එක ගාවට මාර ලස්සන උදේ පාන්දර මෙතනට ආවා කවුරුත් සෙනග නැහැ මං කලිනුත් මෙහි ඇවිල්ලා තියෙනවා ඒත් එතකොට මෙතන මේ විව් පොයින්ට් එක හදලා තිබුණේ නැහැ. එතකොට අර ඉස්සර නිකන් මෙතන වංගුව වගේ මේ ඒ ටික තිබ්බේ බෙන්ඩ් එක මේ දැන් ඉතින් හරි ලස්සනයි. බලන්න මේ කඳු ටික ඔක්කොම මීදුමින් වැහිලා තියෙනවා. දැන් පැලම්පිටිය විව් පොයින්ට් එක ගායි නම් ෆොටෝ එහෙම ගැහුවා. ඊටත් පායලා තියෙන ඉතින් මේ පැත්තෙන්. දැන් යන්න හදන්නේ අපි ඔහොම මෙතනින් උඩට යන්න ඕනේ. කබරගල යනවා නම් ඔහොම උඩ පාරේ ගිහිල්ලා යන්න ඕනේ. අපි යමු ඔහොම ඉතින්. හරිම ලස්සනයි. අර ටිකේ තාම මීදුම්. පේනවද? මෙතන පොඩි කඩයක් තියෙනවා ඒක වහලා. සමහරකට අපි එනකොට ආපහු අපිට සෙට් වෙයි. යමු අපි ඔහොම උඩට දැන් මේ කබරගල යන පාරේ ඉන්නේ අපිට දැන් මග දිගටම හම්බුණා මේ වගේ නායකයෙක් දැන් මෙතනකට ගොඩක් ලොකුවට නායක ගිහිල්ලා තිනවා මේ ටිකෙන් පාර ගොඩක්ම පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා ඉතින්
පාර නම් ගොඩක් දුරට එන්න පුළුවන් ක්ලියර් කරලා තියෙන්නේ පාර ඒ වුණාට අර මේ වෙච්ච දැන් ටික හැමමයි ඉතින් යමු අපි ඔහොම ඉස්සරහා කෝවිලක් තියෙනවා එතනින් හැරලා තමයි යන්න තියෙන්නේ අපිට යමු ඔහොම ඉස්සරහට අපි දැන් ඇවිල්ලා ඉන්නේ කබරගල කන්දට යන්න හැරෙන තැනට මෙතන කෝවිල ගාවින් තමයි උඩට යන්න තියෙන්නේ මේ පාරේ බස් එක එනවා නම් ඕගලන්ට ඒත් මෙතනින් බැස්ස හැකි ඒගොල්ලන්ට කිව්වහම මේ බස් යනවා මෙතනින් මේ උඩට තමයි යන්න තියෙන්නේ ගල්වල්ල පාර දිගේ යමු එහෙනම් අපි ඔහොම උඩට අපි දැන් හයික් එක පටන් ගත්තා ගමන් සගේක් හම්බුණා එයා යනවා ඉස්සර වෙලා මෙයාගේ පැටියත් යනවා මෙතන ඉඳලා අපි අතන පල්ලෙහා බයික් දාලා එහෙම මෙතන ඉස්සරහ උඩ පාරේ එන්න ඕනේ ඇවිල්ලා මෙතන තියෙනවා ගයක් මේ ඒ ගෙදරින් එතනින් තමයි ඒ ගේ ගාවින් තමයි උඩට යන්න දෙන්නේ එතනින් උඩට ඇවිල්ලා මෙතන මේ තියෙනවා මේ අඹ ගහ ගාවින් එතනින් වමට හැරලා යන්න කිව්වා අපිට පාර අවුලක් නැහැ හොයාගන්න පුළුවන් යමු ඔහොම අපි ඉස්සරහට මේ ඈතින් පේන්නේ කොත්මලේ මහවැලි මහසෑය ඒත් එක්කම පල්ලෙහෙන් මේ ජලාශෙත් පේනවා කොත්මලේ ජලාශේ ඒත් එක්කම නැත්තන තියෙනවා එන්න තියෙනවා අම්බුලුවාව පේනවද ඔයාලට අපිට තව ටිකයි තියෙන්නේ උඩට මෙතනට ගිහිල්ලා හැබැයි මෙතනින් ඉවර නැහැ තව තියෙනවා උඩට යන්න යම් බලන්න ඔහොම අපි දාඩිය නාගෙන ඉන්නේ දැන් ඔහොම යනවා උඩට යමු මම දැන් මෙතන ඉඳලා පොඩ්ඩක් රෙස්ට් කරා. තව ටික දුරයි තියෙන්නේ අපිට. ඒත් එතනින් එහාටත් තව තියෙනවා තව පීක් එකක්. මාරු ඉතින් මෙතන මාර කූල් එකේ මේ ගල්තලා උඩ හිටියයි මේ ගමන් සගයක් ඉන්නවා. එයාටත් මහන්සිලු. මම දැන් උඩට ඇවිල්ලා තියෙන්නේ. තව තියෙනවා හරියට බැලුවොත් තියෙන තව පීක් එකක් තියෙන උඩට යන්න. දැනට මෙතන මහන්සියට නැවතුණා. ගමන් සගයක් ඉන්නවා අතන. යම් බලන්න අපි උඩට. අද අවුව වැඩි ගොඩක් නිසා මහන්සි අපි ආපු ටයිම් එකත් එක්ක අවුල් ඉතින් කියන්නේ වහින කොටත් අවුල් පායන කොටත් අවුල්
තව යන්න පුළුවන් අර ටිකට අර පැත්තට. අද නම් මට ඇත්තටම ගොඩක් මහන්සි මේ අවුවත් එක්ක. මොකද ගොඩක් දවසකින් යන්න බැරුණා කොහෙවත්. ඒක නිසා සෑහෙන්න මහන්සි. බලමු අපි උඩටත් යන් කොහොම හරි ඉතින් ආපු එකේ මම දාන්න ලස්සන වීඩියෝ ටිකක්. මෙතනට ලස්සනට පේනවා මේ මහවැලි සෑය. ඉන්න බලන්න පෙන්වන්න ඔයගලන්ට. ඉතින් පේනවද? මහවැලි මහ සෑයයි කොත්මලේ ජලාශය. හරි ලස්සනට පේනවා එතන. ඈත කඳු එහෙම දිලිසෙනවා මේ දිය සීරාවන්. පේනවනේ. ඊනවා ලස්සනට කඳු ටික. කවුරුවත්ම ඉතින් මෙහිට නෑ ඇවිල්ලා තාම. අවුවත් සැරයි. දැන් අපි උඩට යන්න හිටියේ. ඒත් උඩට යන්න විදියක් නෑ. මේ අවුවත් එක්ක යන්න අමාරුයි අපිට. ඒ නිසා දැන් ඇදුවේ පොඩ්ඩක් පල්ලෙහාට බහින්න කියලා. අවුව හොඳටම සැරයි. හරි අමාරුයි. අර මෙහෙම අවුව තියෙන කොටත් ඉතින් යන්න අමාරුයි. ඒක නිසා ඔහොම පහළට බහිනවා දැන් අපි. දැන් වෙලාව 11යි. බලමු අපි යන්කෝ බලන්න පල්ලෙහාට හිමීට. පේනවද මෙතනට අම්බුලුවාව පේනවා ලස්සනට. මේ ඈතින් පේන කඳු ඔක්කොම නාය ගිහිල්ලා තියෙනවා. අර මම එද්දි ඔයගලන්ට පෙන්නුවනේ තැනක් අර නාය කියපු තැනක්. එතන තමයි මේ කබරගල අර මේ ගොඩක්ම නායකී. එතන පවුල් මම හිතන්නේ උඩ ලයිමක් තිබිලා තියෙන්නේ. අපේ මේ ගමේ මෙතන නෑ. එතන ගෙදර එක්කිනා කිව්වේ ලයිමක් තිබිලා තියෙන්නේ. උඩ තිබ්බ ලයිම් ඔක්කොම ටික ගිහිල්ලා. එකපාරට දවස් 3ක් එක දිගට වැහැලා. එහෙම වැහැලා එකපාරට එහෙම මේ ගිහිල්ලා තියෙනවා. තව එතන ඒ ළමේ ට්‍රීවිල් එකේ මේ යාගේ තාත්තව ගන්න ඇවිල්ලා. ඒන ගමන් එකපාරට යාවත් ගිහිල්ලා. ඒ වගේ සෑහෙන ඉතින් ගොඩක් මිනිස්සු මැරලා තියෙනවා ඉතින්. තව ළමයි හම්බ වෙන්න හිටපු එක්කෙනෙක් අම්මා කෙනෙක් නැති වෙලා තිනවා. එයාට නිවුන්නු හම්බ වෙන්න ඉඳලා තියෙනවා. තව පවුල් පිටින් එහෙම ගිහිල්ලා තිනවා. සෑහෙන මිනිස්සු පව් ඉතින් ඇත්තටම. ඊනකින්වත් හිතන්නේ නැතුව ඇති ඉතින්. මේ මිනිස්සු කියනවා මේගොල්ලෝ මේ කට්ටියට කියනවා يعني මේගොල්ලෝ ඉන්න කාලෙකවත් එහෙම නාය ගිහිල්ලා නෑලු මේ. ඔය ගියාම ලෝඩ් ගානකින් මේ ඇත්තටම පව් මිනිස්සු ගොඩක්ම හානි වුණා. මේ දේවල් ඉතින් දකින්නකොට ඉතින් අර හිතනවා ඉතින් ඇත්තටම සබාදහම දඬුවම් දෙන්න ගත්තාම ඒක ලේසි නෑ. ඒකයි මේ පරිසරය ආරක්ෂා කරන්න මේවා විනාශ කරන්න එපා. මොකද ගමේ මිනිස්සුම කියනවා. මේ කතාව ගමේ මිනිස්සුත් කියනවා. අපි උදේට කාපු කඩේ එතන යංකල් පවා කිව්වේ ඉතින් මේකයි මේ පරිසරයට හානි කරනකොට තමයි ඉතින් ඒවා ඉවසලා බැරිම දැන. එයාට හිතක් පපුවක් ඇතිනේ. එයා පලි ගත්තාම ලේසි නෑ. මේ වගේ තැන් ඉතින් සෙනග ගොඩක් පිටිච්ච තැන්. දැන් මේ දවස්වල එනවා අඩුවිලු කට්ටිය.
අපි දැන් ආවා ආපහු පහලට. අපි දැන් මෙතනින් ආයේ නාවල පිටිපැත්තට යන්න හදන්නේ. හරිම ලස්සන. ඉතින් අවුව තමයි වැඩි. බලන්න මේ යාළුවෙක් ඉන්නවා මෙතන. එහෙනම් ඉතින් අපි යමු. දැන් යන්න හදන කොත්මලේ පැත්තට කබරගල ගිහිල්ලා එහෙම පල්ලෙහාට ඇවිල්ලා පොඩි දුරයි වෙන්නේ කොත්මලේට. කොත්මලේ පැත්තෙත් ගිහිල්ලා මහවැලි සෑයට ගිහිල්ලා යන්න කියලා හිතුවා. දැන් ඉන්නේ මේ පාලම උඩ ඉන්නේ. එතනින් අර පෞගි දවස්වල වතුර දාන කාලේ ඕගලන්ට මතක ඇති මේ පාලම කිට්ටුවටම වතුර ආවා. ගොඩක් මර පේනවා දරහරින්. ඔක්කොම මේ පාලම උඩ හිටන් තාම තියෙනවා මේ පොළොරොඩු එහෙම. මේ ඔක්කොම ඉතින් හිතන්නකොනේ. දැන් බලන්න දැන් බබා වගේ දැන් යනවා ඉතින්. මේ ඔක්කොම පිරෙන්න මේ මට්ටමටම වතුර ආව මේ. එන්න විනාශයක් වෙලා තියෙන ඉතින් එන පාරවල් එහෙම අපි බැලුවා. පාරවල් ගොඩක්ම නායි ගිහිල්ලා තියෙන්නේ. හිතා ගන්න බෑ ඉතින් මෙච්ච දේ. මම දැන් ආවා කොත්මලේ මහවැලි සෑය බලන්න. වෙනදට ඉතින් නිවාඩු දවස්වලට මේ ඔක්කොම සෙනගින් පිරලා ඉන්නේ. දැන් ඉතින් අර නායකීය ප්‍රශ්නත් එක්ක කට්ටියත් එනවා අඩුයිලු. මෙහෙත් ගොඩක් මේ වෙලා තියෙන මේ පන්සලේ අර පැත්ත බිල්ඩින් එක ගිහිල්ලා තියෙනවා භාගයක්. පාරත් ඉරිතලා තියෙන්නේ. මේ පේනවා මේ පාරවල් එහෙමත් මම දැන් ඉන්නේ කොත්මලේ මහවැලි සෑය. හරිම ලස්සනයි ඉතින්. මේ චෛත්‍යයේ විශේෂත්වය ඇතුළට ගිය හැකි. ඇතුලේ ලොකු කුටියක් වගේ තියෙන. කියන්නේ මේ ඇතුලේ දෝංකාර දෙනවා සද්ද. අපි කතා කරන පොඩි සද්දයක් වුණත් ගොඩක් ලොකුට දෝංකාර දෙනවා. ගොඩක් විශාල චෛත්‍යයක්. හරිම නිස්කලංක. මේ ඇතුළට ගියාම මේ එළිය කොච්චර රස්නේ වුණත් මේ ඇතුලේ මාර කූල් එකක් තියෙනවා. බලන්න. වට පිටා ඔක්කොම මාරම ලස්සනයි. යම් බලන්න අපි ඇතුළට. හරිම ලස්සනයි ඉතින් මෙතන. ගොඩක් නිස්කලංකයි. ඔයගොල්ලෝ කොත්මලේ ආවොත් මෙහි එන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම මෙහි ඇවිල්ලා වැඳ පුතාගෙන යන්න.
මම දැන් මහවැලි සෑයට ගිහිල්ලා දැන් යන්න හදන්නේ ඊළඟට කොත්මලේ ඩෑම් එක තියෙනවා මෙතන ළඟම. මේ පැත්තට යන්න කියලා තමයි හදන්නේ. යමු එහෙනම් අපි ඒදී හම්බ වෙමු. මෙතන කෞතුකාගාරෙත් තියෙනවා. බලන්න පුළුවන් වුණොත් කෞතුකාගාරයටත් යන්න ඕනේ. අපි දැන් ආවා කොත්මලේ කෞතුකාගාරය බලන්න. ඉතින් මෙතන ඉඳන් බැලුව හැකි ජලාශය ලස්සනට. දැන් අපි යන් ජලාශයටත් යන්න ඕනේ. එතනටත් ගිහිල්ලා ඔයාලා කොත්මලේ ඩෑම් එක බලන්න යනවා නම් ඩෑම් එකයි මෙතන කෞතුකාගාරය බලන්න යනවා නම් මෙතනින් ටිකට් එකක් ගන්න ඕනේ අනිවාර්යෙන් ඇවිල්ලා. සමහර කට්ටිය දන්නේ නැතුව ඩෑම් එක ගාවට ගිහිල්ලා ඇවිල්ලා මේ ආයි මෙතනට එනවා. එහෙම නැතුව මෙතනට ඇවිල්ලා රුපියල් 30යි වෙන ටිකට් එක අරගෙන මෙතන කෞතුකාගාරෙත් බලලා එහෙම පල්ලෙහාට යන්න. අපි දැන් යන් ඩෑම් එක බලන්න. දැන් ආවේ කොත්මලේ ඩෑම් එක බලන්න. මේක අර මෙතන බයිසිකල් යනවා නම් යන්න පුළුවන් එහා පැත්තට. නවත්තන්න කරන්න බෑ. එහා පැත්තෙන් නවත්තලා යූ ටර්න් ගහලා හරවලා එන්නත් බෑ. ඒ නිසා අපි බයික් එක දැම්ම උඩින් දාලා දැන් යනවා. දැන් යන ගමන් මෙතන හැබැයි ගොඩක්ම හොඳ. ඉතින් හවස් වරුවට වගේ තමයි ඊට බැහැගෙන යන වෙලාවට. දැන් ඉතින් ඔබ වැඩි වතුර ටිකක් අඩුයි හැබැයි. ඔය ටිකක් වතුර අඩු වුණා නම් අපිට කටදොර විහාරේ බලන්න. හරට ඈතින් පේනවා ඉස්සෙල්ලා අපි ගිහිල්ලා ආපු කොත්මලේ මහවැලි මහා සෑය. බලන්න. හරිම ලස්සනට පේනවා මේ ටික. මේ තියෙන්නේ කොත්මලේ ජලාශය වහන්දොරට 3. මේ ඈත පේන කඳු ඔක්කොම ටික නාය ගිහිල්ලා තියෙනවා. පේනවද? තනින් නාය ගිහිල්ලා තියෙන මේ ඔක්කොම ටික. අදට අපේ චාරිකාව ඉවරයි. දැන් ඉතින් අපි යන්න හදන්නේ ගෙදර ආපහු. උදේ ඉඳන් අපි උදේ මුලින්ම ගියා කබරගල. ඊට පස්සේ ආවා කොත්මලේ පැත්තට. හොඳයි. ඉතින් වැස්ස එහෙම තිබුණේ නැහැ අද. පාඩුවේ නිදහසේ සෙනගත් අඩුයි. දැන් ඉතින් මේම් අපි ගෙදර යන ගමන් ඉන්නේ. අපි ආපහු ඊළඟ vlog එකකදී හම්බ වෙමු.